අපි බලමු මොකද්ද මේ කියලා. ඉතින් ස්පාටේ වෙනස දැනෙනවද? ඔව් සර් ඇත්තටම අද හරි වෙනස්. වෙනකට වඩා හරි අමුතු සතුටකින් අපේ දුවල පුතාලගේ මොන ලස්සන මල් වගේ පිපිලා තියෙනවා. කොහොමද පුංචි දරුවන් මල් වගේ කියලා කියනවනේ. අපේ දුවල පුතාලගේ අද මොන දකින්නේ මට මතක් වෙනවා සර් මම පොඩි කාලේ අහලා තියෙන ටික නන්දා මාලිනී මහත්මියගේ ගීතයක්. ඔව් මිස් මොකද්ද ගීතය? මල් කියන්නේ කාට කාට ළමයින්ටයි පාට පාට. පෙලක් ළමුන් සුවඳ කොටයි පෙලක් ළමුන් හරිම හැඩයි. ඔව් මිස් හරිම ලස්සන ගීතයක්. ඉතින් අපි මොකක්ද මිස් අද දවසේ ඇත්තටම අද දවස මොකද වෙනසක් දැනනවද දවස මොකක්ද මිස්? අද ඔක්තෝබර් 1 වෙනිදානේ සර්. ඔව් මිස් එහෙමවත් නෙමෙයි මම ඇහුවේ. ඇත්තට මේ ළමයි මේ එකතු වෙලා පන්ති උදේ අපි දැක්ක පොත් පැයක් ඇත්ත තරම් නෑ පොඩි ළමයි. මේකක් හරි වෙනසක් තියෙනවා. අද දවස විශේෂ දවසක් නිරපුලි මිස් මේ පුංචි දරුවන්ට ලෝක යුනිසෙෆ් ආයතනය මගින් අපේ ලෝකයේ සිටින පුංචි දරුවන් වෙනුවෙන් දරුවන්ගේ අයිතිවාසිකම් ඒ වගේම යුතුයකම් වෙනුවෙන් වැඩ කරන ආයතනයක් තියෙනවා. ඉතින් ඒ ආයතනයේ වසර පුරාම වසර මුළුල්ලේම පුංචි දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් යුතුයකම් වෙනුවෙන් කටයුතු කරනවා. ඉතින් එසේ වූ ඒ ආයතනයේ මගින් සහ තවත් සංවිධාන කීපයක් මගින්ම පුංචි දරුවන්ට අවුරුද්දට එක දවසක් වෙන් කරලා තියෙනවා. ඉතින් අද දවසේ වැදගත්කම තමයි අපේ නිරපුලි මිස් අද තමයි ලෝක ළමා දිනේ. ඒ වගේම අපි මතක් කළ යුතුයි අද තමයි පුතේ ආදරණීය දුවේ පුතේ ලෝක වැඩිහිටි දිනයක්. ඉතින් එසේ වූ දිනය අද සමරන්නටයි යන්නේ. එහෙනම් අපි මේ සහභාගී වෙලා ඉන්නේ අපේ විද්‍යාලයේ ලෝක ළමා දින සැමරුමට. එහෙනම් වැඩි කතා මොකටද සර්? අපි උත්සවය ආරම්භ කරමු. ආදරයෙන් සුවකින අපට ලොව දිනන්නට ලෝක ළමා දින සැමරුම 2025. ඉතින් පුතේ අද වලගේ දවස. ඉතින් ඒ උත්සවයේ තවත් වර්ණවත් කරන්න උත්සවයට පොඩි තේජසක් ලබා දෙන්නට අපි සූදානම්. ඉතින් අපි මුලින්ම දජ එසවීමටයි යන්න යන්නේ.
ආයතනය මගින් පුංචි දුරදරුවන්ගේ අයිතිවාසිකම් සහ යුතුකම් වෙනුවෙන් නිරන්තරයෙන් කටයුතු කරන සහ තවත් ආයතන කිහිපයක් තියෙනවා. කෙසේ වෙතත් 2025 ඕගොල්ලන්ගේ ලෝක ළමා දිනයේ තේමාව වෙන්නේ ආදරයෙන් සුරකින්න අපට රුව දිනන්නට. ඔව් ආදරයෙන් සුරකින්න අපට ලොව දිනන්නට. ඔව් දුවේ පුතේ. ඔබට ලොව දිනන්නට පාසල තුලදී ඔබව සුරකින්නේ ඔබේ ගුරු මෑණිවරු ගුරු පියවරුන්. ඔබව සුරකින්නට ඔවුන්ට මඟ පෙන්වන්නේ අපගේ නියමුවරයාණන් වන ගරු විදුහල්පතිතුමා. මේ වැඩිහිටියන් විදියට අපේ වගකීම. ඔබ ඉන්න තැන ඔබේ පවුල් පරිසරයේ මොන වගේ වුණත් පාසලක් තුලදී ඔබ ලබන අධ්‍යාපනය තමයි ඔබේ ජීවිතය කියන්නේ. ඔබට මතක ඇති මීට සතියකට පෙර මේ විද්‍යාලයේ ජුබිලිය වෙනුවෙන් මාධ්‍ය නිරාවරණය සිද්ධ වුණා ගරු ආණ්ඩුකාරතුමාගේ අතින්. ඔබ වීඩියෝස් දකිනවා නම් පුතේ Facebook කරා හරි අපේ මීඩියා යුනිට් එකේ පේජ් එකෙන් අපි එදා ගෙන්නලා තිබ්බ විවිධ ශේෂ්ත්‍රවල ඉහළින්ම වැජවෙන ආදි ශිෂ්‍යයන්. එතන හිටියා රේගු අධ්‍යක්ෂකවරේ, එතන හිටියා පොලිසිය OIC මහත්වරු, එතන හිටියා පුත්තලම් ප්‍රාදේශීය ලේකම්තුමා. මේ ඔබ වගේ මෙතන වාඩි වෙලා වුණු අය. එතන හිටියා නීතිඥවරු, එතන වුණා පුත්තලම නගරේ උපනගරාධිපතිතුමා. මේ විදියට මෙතන වාඩිලා වුණු ආදි ශිෂ්‍යයෝ. මෙතනින් කී දෙනෙක් මේ විදියට මේ රට ලෝකේ ජය ගනීද? එකල ඒ ගුරු බවතුන් ඔවුන් ආදරෙන් රැකබලා ගත්ත නිසා තමයි ඔබට ලෝකේ දිනන්නට, ඔවුන්ට ලෝකේ දිනන්නට හැකියාව ලැබුණේ. අපි කරන්නේ ඒ දෙයමයි. මේ පරමාර්ථයේ දුවේ පුතේ එකක් ඔබේ ළමා කාලේ ඔබට තේරුම් කරලා දෙන්න. දැන් අපි පුංචි කාලේ ඔබ වගේම ඔක්තෝබර් 1 වෙනිදා කියන දිනේ එනකන් සැප්තැම්බර් 30 වෙනිදා නිින්ද යන්නෙත් නැහැ. ඇයි? පොත් නැතුව එන්න තියෙන දවස. බැට් එකක් බෝලයක් ගිහිල්ලා ගහගෙන එන්න තියෙන දවස. මේක තමයි අපි හැමෝම ළමා කාලේ දැක්කේ. හැබැයි පුතේ කාලේ ටිකක් වෙනස් වෙලා මම ඒ වුණාට අද දැක්ක මගේ දරුවෝ 95%ක්ම මේ දෙයට යොමු වෙලා ඉන්නවා. හම්බුණු සැනින් පිට්ටනියට බහිනවා. ලද සැනින් ගිහිල්ලා බෝලයක් බැට් එකක් අරගෙන සෙල්ලම් කරනවා. අද විනෝදයි. හැබැයි කාලේ වෙනස්. ඒ නිසා මම මගේ කාලේවත් මගේ ආචාර්ය මණ්ඩලයේ මටත් වැඩිය වයසේ ඉන්න ගුරු බවතුන්ගේ කාලෙන්වත් ඔබව මනින්නේ නැහැ. මොකද ඒ කාලේ වුණු ගුරුවරුත් අද නැහැ. ඒ කාලේ සිතුවිලි තියෙන දෙමව්පියොත් අද නැහැ. ඒ කාලේ සිතුවිලි තිබුණු දරුවොත් අද නැහැ. ඔක්කොම වෙනස්. ඔය 95% පින්ඩිරේට බැස්සර පස්සේ ලෝක ළමා දිනේ දවසේ අද මෙතන ඇවිල්ලා නැද්ද පුතේ 105ක් තමන්ගේ යටි අරමුණු ඉටු කරගන්න ඉන්නවනේ. තෝල් ටිකක් කටේ තියලා අද වෙන පැත්තකට වෙන්න. අද ළමා දිනේ දවසේ තවත් හොඳට ඉන්න දරුවෙක්ව රවට්ටන්න මත්ද්‍රව්‍ය ටිකක් අරන් ආපු දරුවෝ නැද්ද මෙතන? ඉන්නවා. අද යටි අරමුණක් හිතේ තියාගෙන ළමාකම පිටට දාලා වැඩිහිටි මනසෙන් ක්‍රියා කරන්න ආපු දරුවෝ නැද්ද මෙතන? දරුවෝ ඔක්කොම මගේ වුණත් ඒ අවාසනාවන්ත තත්ත්වයට ඔබ මුහුණ දීලා තියෙනවා. ඒක සෝචනීය තත්ත්වයක් පුතේ. ඒක ඔබේ ගෙදරින් ආපු දෙයක්. අපි වපරපු දෙයක් නන් නෙමෙයි. එහෙමනම් කොහොමද මේ මාතෘකාව කියන්නේ? එහෙමනම් කොහොමද මේ පසුබිමේ තියෙන ඔබට දුන්නු න්‍යාය කියවන්නේ අපි? ආදරෙන් සුරකින්න අපිට හෙට ලොව දිනන්න. ඔබට හෙට ලොව දිනන්න මේ මෙච්චර කතා කරද්දී ලොව දිනා ගන්න බැරුව අපාගත වෙන පිරිසකුත් මේ අතර ඉන්නවා. අපි මේ වෑයම ඒ පිරිසත් හරි මාර්ගයට ගැනීමයි දරුවනේ. ඔබ මම මේ කියපු වචනේදී ඉස්සෙල්ලා විනාඩියට වැඩිය මේ විනාඩිය නිශ්ශබ්ද වුණා. ඇයි ඒ? එවැනි ළමා වැඩිහිටි මානසික මට්ටමේ ඉන්න දරුවොත් මේ අතර ඉන්නවා. මම මේ චෝදනාව දෙනවා පුතේ ඔබේ අම්මටයි තාත්තටයි. මේ gedara වැරදි. gedara වැරදි කියලා අපිට ඔබ අතාරින්න බෑ. අපේ යුතුයකම් අපේ වගකීම් අපි හරියට ඉටු කරන්න ඕනේ. ළමා කාලේ විදියට ගත කරන්න අපි කියලා දෙන්න ඕනේ. ඔබට සැරවැර වෙන්නේ ගහන්නේ බනින්නේ අපි ඒ නිසයි. ඔබ විනයක් ඇතුව මේක ඇතුළේ එක තැනකට කොටු කරන්න උත්සාහ කරන්නේ ඔබේ අනාගතය හදන්නයි. එහෙම හැදෙන ගස්
තමයි අපි 24 වෙනිදා ගෙනල්ලා පෙන්නුවේ. රේගු අධ්‍යක්ෂකවරු, ප්‍රාදේශීය ලේකම්වරු එහෙම හැදුණු දරුවෝ. කිසිම වෙලාවක අම්මා තාත්තා හික්මීමක් ඇතුව ගෙදර යහපත් ජීවිතයක් ගත කරන දෙමව්පියන්ගේ දරුවෙක් කිසිම වෙලාවක පාසලක් තුල ගුරුවරයෙක්ගෙන් බැනුම් අහන්නේ නැහැ. දරුවෝ වැඩ කරනවා නම් දරුවෝ වැරදි වැඩ කරනවා. ළමාකම අපි ඒක නිවැරදි කරන්න මඟ පෙන්නනවා. එක සැරේ ඒක නිවැරදි කරගත්තේ නැත්තම් හොඳින් නරක අපි පෙන්නලා දෙනවා නම් මේක නරක මේක හොඳ කියලා. ඒ ඔබ ළමයි අපි පිළිගන්න ඔබ දරුවෙක් හැටියට. ඒක පිළිගන්නේ නැත්තම් පුතේ ඔබේ හිත ඇතුළේ ඉන්න විහිං වැඩි හිටියේ. ඔබට වැඩි හිටි කාලය ගත කරන්න කාලයක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේ සුන්දර ළමාවිය සුන්දර විදියට ඔබ ගත කරන්න. පාසල් කාලේ නැවත ඔබට ලැබෙන්නේ නැහැ. ඒ දක්ෂතාව වලින් තනක් අරගෙන ඔබේ ජීවිතය සාර්ථක කරගන්න. අපි කතාවටත් කියනවනේ දෙමව්පිය ඔබේ කියනවනේ. මාස කීයක් වෙනකම් මව් කිරි බිව්වද? මාස කීයක් වෙනකම් ඔබට මව් කිරි දුන්නද අම්මා තාත්තා? කියනවනේ දැන්. කීයක් වෙනකම්ද? මාස කීයක් වෙනකම්? එක වසරට ඇවිල්ලා බිව්වා. එහෙම අයත් ඉන්නවා. එක වසරට ආපු ළමයිනුත් ඉන්නවා. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා මව් කිරි හොයපු. හැබැයි පුතේ අවමේ මාස 6ක් 7ක් යනකම්වත් මව් කිරි දෙන්නේ ඇයි? ඇයි බත් කන්න දෙන්න බැරිද? පුළුවන්. ඇයි දෙන්නේ නැත්තේ? තාම ලදරුවේ දිරවීමේ හැකියාව නැහැ. දිරවීමේ හැකියාව නැති නිසායි බත් දෙන්නේ නැත්තේ. ක්‍රමයෙන් ගුලි කරලා අනලා දෙන්න පුරුදු කරන්නේ ඒකයි. අවුරුද්ද 2 3 යනකොට ඔබට බත් කන්න පුරුදු වෙන්නේ. ඔබට දිරවන්නේ නැති නිසා ඒව දෙන්නේ නැත්තේ. එහෙමනම් මේ ළමා කාලය තුල ඔබ මව් කිරි බොන වයස කියලා අපි හිතුවොත් ඔබ බත් කන්න සූදානම් නම් ඔබේ ජීවිතය අඳුරේ වැටෙනවා. ඔබට ඒව දිරවන්නේ නැහැ. එහෙම අය තමයි ඊට පස්සේ ජීවිතේ නැති කරගන්න උත්සාහ කරන්නේ. මට දිරවන්නේ නැහැ මං කාපු කෑම. මට දිරවන්නේ නැහැ මගේ ළමාකමට. මට දිරවන්නේ නැහැ මං කරපු වැඩ. මට ඔරොත්තු දෙන්නේ නැහැ. දරා ගන්න බෑ. සියදි විහානි කරගන්නවා. වසපානය කරනවා. කෝච්චියට පයින්නවා. කවුරු කරපුවද? ඔබ විහිං කරගත්තු දේවල්. ඒ නිසා ඔබ ඔබේ අවධිය තේරුම් ගන්න. අපි මේ මහත් ප්‍රයත්නයක් දරන්නේ දරුවනේ. මේ ටික කියන්න ඕන නිසා ඔබ අවුවේ හිටියත් මම අද කියන්නේ ළමා කාලයේ ළමෙක් විදියට ලස්සනට ඔබට ගත කෙරුවොත් ඔබේ ජීවිතයේ අනාගතේ වරදින්න විදියක් නැහැ. ඔබට ඊළඟට එන තරුණ විය එනවා. ඊට පස්සේ ඔබේ වැඩිහිටි විය එනවා. හැබැයි ළමා කාලේ ඔබ තරුණයෙක් වැඩිහිටියෙක් වෙන විදියට වැඩ කරුවොත් ඔබට තරුණ කාලේ වෙන්නේ මහලු වියේ වැඩ කරන්න. පුටුවක් පොඩරලා වාඩි වෙලා ඉන්න තමයි සිද්ධ වෙන්නේ. ඔබ නීරස මිනිසෙක් බවට පත් වේවි. අධ්‍යාපනයෙන් හැමෝටම ජය ගන්න බෑ දරුවනේ. හැබැයි පාසල් කාලේ ජය ගන්න ඔබට පුළුවන්. මේ පිට්ටනේ තියෙන නෙව්වලට විශේෂ සමගාමී තියෙන ඒවලට වැඩ කරන්න. දරුවෙක් විදියට මේ පාසල තුල ඔබ ලබන අධ්‍යාපනයේ වසර 13ක් ඒක හරිය විදියට ලබන්න. අපි කාටවත් ආයේ පාසල් එන්න බෑ. නිල ඇඳුමක් ඇඳගෙන මටවත් මගේ ගුරු බෞතුන්ටවත් ඔබේ අම්මා තාත්තටවත් කාටවත් බෑ. හැබැයි මේ සුන්දර කාලේ ඔබ පහු කරමින් ඉන්නේ. ළමයෙක් විදියට කරපු කියපු දේ කතා කරන්න පුළුවන් චරිත බවට පත් වෙන්න. මේ පාසලට නැවට පය තියන්න පුළුවන් චරිත බවට පත් වෙන්න. පාසල් යන කාලේ අපි කරේ මෙන්න මෙව්වනි කියලා කියන දරට කතා කරන්න උනොත් ඔබ සමාජයෙන් ගුටි කනවා දවසක. මම පාසල් යන කාලේ කරේම මන්ත්‍රෝගේ පාවිච්චි කරපු එක. මම පාසල් යන කාලේ කරේම අම්මා තාත්තට වින කරපු එක, ගුරුවරුන්ට වින කරපු එක. ඔබ සමාජයෙන් කවදා හරි ගුටි කනවා. ඔබ සමාජයෙන් ප්‍රතික්ෂේප වෙන චරිත. මගේ වෑයම දරුවනේ මම අවුරුදු කීයද මේක ඉන්නේ මම දන්නේ නැහැ. හෙට වුණත් මම යන්න ලෑස්ති. මේ ගේට්ටෙන් එළිය ගහලා යන්න පුළුවන් නම් මට සාන්ත ඇන්ඩ්‍රු මධ්‍ය මහා විද්‍යාලයෙන් මගේ ආචාර්ය මණ්ඩලයේ මම ඇතුළු බිහි කරන්නේ විශිෂ්ට පුරවැසියන් කියන වචනේ. ඒ තරම් සැනසීමක් අපිට තවත් ලැබෙන්නේ නැතු ඒ පුතේ. අපි උත්සාහ කරන්නේ එතනට. මගේ පාසලෙන් මම රස්තියාදුකාරයෙක්, වංචාකාරයෙක්, මංගොල්ලකාරයෙක් බිහි කරලා නැහැ කියලා මගේ ගුරු බෞතුන්ට අපිට පුළුවන් නම් ඉස්සරහා බෝඩ් එකක් ගහලා තියන්න.
මේක සමාජයේම දකිනවා. මේ පාසල් කාලේ ඔබ යහපත් ජීවිතයක් ගත කරන්න දරුවනේ අපි කරන්න පුළුවන් හැමදේම ඔබ වෙනුවෙන් කරනවා. මොන ප්‍රශ්න ගැටලු ආවත් මේ භූමියෙන් එළියට දාන්නේ සාන්තයන්රු මාතාවගෙන් විශිෂ්ට දරුවන් කියන අදිෂ්ඨානය මගේ හිතේ සහ මගේ ආචාර්ය මණ්ඩලයේ හිතේ තියෙන අදුවේ පුතේ. අපිට දිනන්න පුළුවන් මේ ලෝකය. ඒ නිසා ලෝක ළමා දින කියන දේවල් එක දවසකට සීමා කරන්න එපා. දරුවෝ කියන්නේම අපිට ලෝකයක්. අද වැඩිහිටි දිනය ඔබ ඒකත් දන්නවා. ඔබේ වැඩිහිටියනුත් නවදින්න ඔබ ගෙදර ගිහිල්ලා පෞද්ගලිකව හිතට ගන්න මම දරුවෙක් විදියට මගෙන් මේ පාසලට වෙන්න ඕන දේ මගේ ජීවිතයේ අවුරුදු 50ද 60ද එකෙන් මගේ ළමා කාලයේදී මම උපය ගන්න ඕන දේවල් අනාගතේ වෙනුවෙන් මම උපයනවා. එතනදී මම කාටවත් හානියක් කරන්නේ නැහැ. මම කාටවත් හානියක් වෙන්නෙත් නැහැ. මට වෙනවට අකමැති කිසි දෙයක් මම වෙන කෙනෙක්ට කරන්නේ නැහැ. ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය හිත වලින් අයින් කරන්න. කවමදාවත් මට වෙනවට අකමැති දෙයක් මම කාටවත් කරන්න හොඳ නැහැ. ඒ නිසා ඔබට වෙනවට අකමැති කිසි දෙයක් ඔබ යාළුවෙක්ටවත් කරන්න බෑ. ඒක වැඩිහිටි අපිටත් පොදුයි. ඔබ කිසි කෙනෙක්ට මේ විදිහට අපහාසයක්, නින්දාවක් වචනකින් ක්‍රියාවකින් සිද්ධ කරන්න එපා. ඒක ඔබට උනත් මේ විදිහට දැනෙනවා. මේ විදිහේ චරිත බවට අපිපත් වෙමු මේ පුතේ. ඔබේ ඕනම ප්‍රශ්නයක් ගැටලුවක් වෙනින් මම සහ මගේ ආචාර්ය මණ්ඩලය ඉන්නවා. ඔබේ දෙමව්පියෝ ඉන්නවා. අපිට යායුතු ගමන ගොඩක් දුරයි. ඒ නිසා ඒක නුවණින් හොඳ මනසකින් නිතුව සුපිරිසිදු චේතනාවක් නැතිව අපේ නිර්මල පිරිසිදු හදවතක් ඇතිව දුවේ පුතේ ඔබට සාන්තයන්රු මාතාව තුළ ඔබේ අධ්‍යාපන වැඩ කටයුතු කරගෙන යාමට හැකියාව තියෙනවා. ඔබේ අනාගත බලාපොරොත්තු සියල්ල සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අද දවස තුළ ඔක්තෝබර් 1 වෙනිදා ලෝක ළමා දින සැමරුම වෙනුවෙන් මට ඔබට දෙන්න තියෙන පණිවිඩය එපමණයි. හොඳින් නරක වෙන් කරගන්න දුවේ පුතේ. Unji
ඉතින් අපි පොඩි ඇන්වර්සරි සියලු දෙනාටම සුබ ළමා දිනයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාම ආදරයෙන් අද දවසට පිළිගන්නවා. ස්තුතියි. දසුත් වෙලුත් ගලුත් නෙමෙයි අපේ රාජී රජින නමයි අපේ රාජී හදවි මන්දොරෙන් එන්න පැතුම් පවන් විහිද යයි හමා පියඹනා කල්පනා රසේ දෙයමා මල්ලු යන්තුලින් විල් ගඟුල් මෙදින් සුගන්ධය කලා එකතු වී කිසි කෙවි රැඳී එක් වෙලා
ඇයි ඔක්කොම මකුණු මරන්නේ මොකද අඩුපාඩු මගේ මොකද අඩුපාඩු මගේ සුදු කෙල්ලේ හැඩයි රූපේ බොනික්කි වාගේ සෝබනා අහා හැඩයි රූපේ බොනික්කි වාගේ සෝබනා ඔයා තමයි බඹා කෙටු එක්කෙනා ඔයා තමයි බඹා කෙටු එක්කෙනා හඳක් පෙනේ මූනේ රත්තරන් පාට මල්හිනා හඳක් පෙනේ මූනේ රත්තරන් පාට මල්හිනා ඔයා තමයි බඹා කෙටු එක්කෙනා ඔයා තමයි බඹා කෙටු එක්කෙනා නාවත් ඔයාට තරහා හිතේ ආඩම්බර වීත වෙන්න වෙයි ඔව් අඬා නොරොක් වී හිටින්න වෙයි උඩ පැන්නොත් බිම වැටෙන්න වෙයි හිතාමතා මේ කියන්නේ මං ඕ තුෂාරා ඕ තුෂාරා ඕ තුෂාරා ඕ තුෂාරා ඕ තුෂාරා ඕ තුෂාරා සුවඳයි ඒපෙන් සුවඳෙන් මංගලමල් විවිදේ කුරුකු 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 පුංචි දෙපා කලු කරගන්න එපා අවුවට යන්න එපා තාවලේ අවලස්සන වේවි සිරියාවේ මට රිදවන්න එපා මග හැර යන්න එපා තරහ වෙන්න එපා මේ වගේ අනුකම්පා නැතිදෝ සිරියාවේ මේ හැටියා ඩම්බරදෝ උරුවෙ පිනෙන් ලැබු මගේ දේවි විල්ලුද පුංචි දෙපා කලු කරගන්න එපා අවුවට යන්න එපා දාවලේ අවලස්සන වේවි සිරියාවේ මට රිදවන්න එපා මග හැර යන්න එපා තරහ වෙන්න එපා මේ වගේ අනුකම්පා නැතිද සිරියාවේ ආදරේ හිතෙනවා දැක්කම දෙවඟන වාගේ ලස්සනයි පොඩ්ඩක් ඉන්න සුදුම එනවා ළඟටම දැන් කොඳයි ආදරේ හිතෙනවා දැක්කම දෙවඟන වාගේ ලස්සනයි පොඩ්ඩක් ඉන්න සුදුම එනවා ළඟටම දැන් හොඳයි
කියන්නේ මුළු ලෝකය හතර වටේ මුඩි ගහ යට මම උපන්නේ නම ගිය තැන කිරටේ කොළඹය කියලයි කියන්නේ මුළු ලෝකය හතර වටේ වැඩට හරි සූරයෝ අපිත් කොළඹ කොල්ලෝ වැඩට හරි සූරයෝ අපිත් කොළඹ කොල්ලෝ මේ යන්න ඕනේ නෑ මගේ කමල දාලා මම කොහෙවත් යන්නේ නෑ මට බොම්බේ දිල්ලි රෝමේ යන්න ඕනේ නෑ සැඩහිම කුණාටු හැමුවත් ගං වතුර දෙගොඩ ගැලුවත් සැඩහිම කුණාටු හැමුවත් ගං වතුර දෙගොඩ ගැලුවත් නැන්නම් මොනවා කීවත් මාමන්නිය
भावना कल्पना මොකද බා මේ උදේ පාන්දර කරන්නේ? බලන්න උස අඩි 5 ඉතාමත් ලස්සන ඉතා පියකරු ඉවීමට පිහීමට දක්ෂ ඉතා කීකරු සුචරිවත් ඉංග්‍රීසි කතා කළ හැකි එකම දුවට මනමාලයෙක් සොයයි. ඒ නම් බන් දෑවැත දෙන්නේ නැද්ද? දෑවැදි මොනාටද බා? පවුලේ එකම දියණිය. ආයි මොන දෑවැදිද? මේ අපි යමුද බලන්න. යමුකෝ බම් බලන්න. ඉතින් උඹ හිතනවද හිතන වෙලාවට යන්න පුළුවන් කියලා? කමක් නෑ අපි යමු. බලමුකෝ. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා බා. මොකද? රුපියල් 1000ක් විතර දියක්. ඒ මොකටද? ඇයි බා? කෙල්ලෙක් බලන්න යද්දි නිකන් ගිය හැකියේ කේක් ගෙඩියක්වත් තරංගෙ පේ යන්න. හා. ලෑස්ති යම්. ඉක්මන් කරන්න අයියෝ. මට බලන්නේ යන්කෝ. හිතා අදිස්සී බා. ආවේ ලෑස්ති නේද? හරි නේද? හා. ගෙදර මිනිස්සයෝ ගෙදරට මිනිස්සෙක් ආවම ඉතින් ගණිකෝ කොල්ස අද නිවුස් කියලා බලන්න ඕනේ. මාමණ්ඩි කුෂුලා කවුද බෝල පාරේ මට මේ මාමණ්ඩි කියලා කතා කරන්නේ. අපි ආවේ අර පත්තරේ දාලා තිබ්බේ මනමාලිය කියලා ඒක හොයන්න. ඒ මගේ නෑ පොට්ට. මම නෙමෙයි මෙයා. වාඩි වෙන්න. එතෙන් කොහමද ගම්පලත් එහෙම අපි නීගමුවේ. එතකොට අපේ බෑනත් බෑනත් එහෙම තමයි. මම තමයි නේද? එතකොට රට පළාත් එහෙම ගිහිල්ලා තියෙනවද බෑන කොහමද? රට එහෙම කොහමද එහෙම බිස්නස් වලට ඒ රට උඩ රට වහත රට පඳු රට එහෙමත් හිටියා. ඇයි මලේ රටත් හිටියනේ. ඔය එක රටවල මම ගිහිල්ලා තිබ්බා. මේ දාඩිය දානවා ෆෑන් දානවා. ෆෑන් එක දාපු ගාම. ඒ මොනවාද අපි එහෙම මොනකට වල්ලා හලන්නේ නැහැ නේ. ඔය තියෙන්නේ රටවල. එතකොට එහෙත් මෙහෙ වාගේමද මේ කෑම එහෙම හදන්නේ එහෙම? නෑ හැබැයි ගෙනල් ලොකු වෙනස් ගොඩක් වෙනස් වෙන්නේ. කොහමද පත් කියන්නේ එහෙම? නෑ බිලිය ගම්. කාල් ටිකක් එහෙම දාන්න. වතුර ටිකක් දාලා ওই ගල් එහෙම තියනවා අයින් කරලා ඔය මුට්ටියට දාලා සම්බල ඔය පියංජන ටිකක් දාලා කන්න. ආයි මොනවා? ඉතින් මෙහෙත් එහෙම. එහෙමද? හරි ඒකෙන් කාරි නෑ. අපි ඒකක් එහෙම දීලා ඉමු.
ඔය කේකක් එහෙම හදාගෙන ආවනම් ඔය මනමාලි නෙමෙයි. අපේ වැඩට ඉන්න නාගෙදර. ඔව්. මත් අපේ අවුරුදු 15ක් තිස්සේ මමත් පාප ජීවිතේ. එංගලන්තේ, ඕස්ට්‍රේලියාවේ, ඇමරිකාවේ යප්පා නෝම අපි අවුරුදු 15ක් තිස්සේ අපිට නිෂ්කියනේවා nothing. මොකද කරන්නේ ආ? අපිට ප්‍රශ්න දෙකක් පොක්. එහෙනම් දුවට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්ද? අය මොනවාද කතා කරන්නේ? දුව එංගලන්තේ ඩිග්‍රියක් අරගෙන ඉන්නේ ඔය. අපිට ඉංග්‍රීසි ඉතින් අපි රට වටේ සවාරි ගහලා එහෙම තමයි ඉන්නේ අපි. අපි සාමාන්‍ය එහෙම ස්ටේටස් එක තමයි මෙන්නේ. එහෙනම් can she speak English? මොකද කිව්වේ? Can she speak English? ඕකේ. පුළුවන්. ප්‍රශ්නයක් නෑ. ඕකේ. දෙක කොහොම? Now, tell me something about England. Tell me. යා. ඔරේදී අපි වතු තියනවා. ප්‍රශ්නයක් නෑ. ඔරේදී තියනවා. Tell me something about England. ලැට් එක පිටිපස්සේ Tell me something about England. මොන විකාරයක්ද මේක? මේ සිංහල රට සිංහල විදියට මගුල් කතා කරන්න ආව නම් මාත්‍යෝ සිංහල විදියට මගුල් කතා කරලා මෙතන යන එකයි ඇත්තේ. අගේ සෑනකට මේ පිට උගුර කියන්නේ උගුර පිටේ කියන්නේ. හරි. එහෙනම් අපි මනමාලිය බලමුද? මනමාලි බලන්න ඕනේද? ඉතින් බලලද කොහොමද කසාද බඳින්නේ? එකක් නැත්තනේ. හොඳයි. දුවේ. මේ ළමයි දෙන්නට කතා කරන්න දෙමුද අපි? කතා කරන්න ඕනේ නේද? ඉතින් යාක කතා කරන්නේ නැතුව කොහොමද කතා කරන්නේ? එහෙනම් දුවේ අපි අර කතා කරගත්ත විදියට පොඩ්ඩක් කතා කරලා බලන්නකෝ. හරි ලස්සනයි. බලන්නකො ඉති රූපයක් වගේ. අනේ ලස්සන කටින්. අනේ වගේ නම් කියන්නේ ආසයි අහන්න. කොහොමද?
යන්නකෝ අනේ. ලැජ්ජ වෙන්නේ නැද්ද? අනේ තාත්තා කිව්වා මට කතාව යන්න අපහසුයි. මොකද මම්මි? අයියෝ බෑනෝ. යන්නේ පසුකරන් හෙල්පවා එක හැල්මේ යන ගමනේ මට මාව නැති වුණා හංගාමයි ආලේ නින්දා ඇහිදාලේ නින්දා වැහි ඕනේ අනි උනුදා මට නැති උණු ආලේ ඉරිතලේ නාහරදේ නුඹ හින්දා ප්‍රාණේ ඉකිබින්දා
පැතුම් ඉඳගෙනා හිතක වේදනාදී තව සිතක් ඉඳගෙනා මෙහිනවා ප්‍රේමා කර පැතුම් ඉඳගෙනා හිතක වේදනාදී තව සිතක් ඉඳගෙනා හිතක වේදනාදී හිතක හමුවෙලා පිපුරුවේ සිනාදසේ කඳුළු බොදවෙලා හිතක වේදනාදී හිතක හමුවෙලා පිපුරුවේ සිනාදසේ කඳුළු බොදවෙලා
සියලු දෙනාගෙන් අවසරයි. ආදරෙන් සුරකින්න අපට ලොව දිනන්නට. ඉතින් දයාබර දුවේ පුතේ අද දවසේ ඔබ ගොඩක් සතුටු වුණා. ඔබ අපි ආදරෙන් බලාගත්තා. රැක බලාගත්තා. ඔබට ලෝකයේ දිනන්න පුළුවන්. ඉතින් මම දැක්ක දේ තමයි අපේ ආදරණීය ගුරු බවතුන් මෙච්චරම දක්ෂද මන් දැක්කදී පොතපතට පමණක් සීමා නොවි ඔවුන්ගේ රංගන කුසලතා ඉදිරිපත් වීම මට නම් ඇත්තට ලොකු සතුටක්. ඔබ සතුටු වුණා නේද පුතේ? සතුටු වුණා. එහෙනම් මං හිතන්නේ DJ වැඩසටහනක් ඕනේ නැති වගේ. හොඳම DJ වැඩසටහන ඔබට දැන් ඉදිරිපත් වුණා. ඉතින් හරි සන්තෝෂයි. මම හිතන්නේ මෑත භාගයේදී සිදු හොඳම ළමා දිනය, ලෝක ළමා දිනය. අද තමයි සැමරුවේ. ඉතින් අපේ ගුරු බෞද්ධුන්ට ගොඩක් පිං, ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මේ අපේ අහිංසක දරුවන්ගේ සිස්සතන් එක දවසක් හෝ සතුටු කිරීම පිළිබඳ. එහෙනම් දයාබර දුවේ පුතේ
ඔබ එකෙන් දෙකට, දෙකෙන් තුනට, තුනෙන් හතරට ඇවිල්ලා වසර 13ක් අධ්‍යාපනය නිම කරන්න ඔබට ලෝකේ දිනන්න කවුද මේ උදව් කරන්නේ? කියන්න බලන්න. අපේ ගුරුවරුන්. කවුද මේ උදව් කරන්නේ? අපේ ගුරුවරුන්. එහෙනම් පුතේ ඔබටත් තියෙනවා වගකීමක්. එහෙනම් ඔබ අද පටන් හිතාගන්න අපි ලෝකේ ජය ගන්නවා. හරි දේ තෝරගෙන ජීවිතේ ජය ගන්නවා කියන දේ ඔබ අදිටන් කරගන්න. එහෙනම් මම පාසල් ගණනාවක් පසු කරලා මෙතෙන්ට එනකොට මම දැක්ක දේ තමා මං හිතන්නේ වයඹ පළාතේ කිසිම පාසලක මේ වගේ ලොකු උත්සවයක් තිබ්බා කියලා. මම දැන් මෙතෙන්ට එන්නේ ඉස්කෝල 4-5 පසු කරගෙන. මම දැක්කේ නෑ අඩුම තරමේ ලෝක ළමා දිනේ බැනර් එකක්වත් සමහර පාසල් වල දැක්කේ නෑ. ඔබ අපේ ගුරු බවතුන් ලොකු වෙහෙසක් දරලා මම කියන්නේ සියලුම දෙනා ලොකු වෙහෙසක් දරලා අද ඔබ උදෑසනම ගේට්ටු වසලින් පිළිගත්තා. ඒ තමයි ඔබට දැක්වූ ගෞරවය. ලෝක ළමා දිනය වෙනුවෙන් ඔබට දැක්වූ ගෞරවය ඔබ ආදරයෙන් පිළිගත්තා. ඔබ පරිසරය කෙබඳු වුවත් ඔබට අද ඔබේ සිත් සතන් සතුටු කළා. නොදැකපු දක්ෂතාවයන් අපේ ගුරු බවතුන්ගෙන් මම අද දැක්කා. ඔබත් දකින්නේ. එහෙනම් අපේ ඇන්ඩ්‍රු විදුවිම තුල සිටින අපේ ගුරුවරු ඊටාම දක්ෂයි. ඊටාම දක්ෂයි. ඊටාම කාරුණිකයි. එහෙනම් පුතේ ඔබට ශිල්පයෙන් පමණක් නොවේ හැම අංශයකින්ම ඊටාම දක්ෂ ගුරු පිරිසක් ඉන්නේ සාන්ත ඇන්ඩ්‍රු මධ්‍ය මහාවිද්‍යාලයේ. අපිට ගහන්න බලන්න. හරි. එහෙනම් පුතේ මේ අවස්ථාව උදා කර දුන්න අපේ විද්‍යාලයේ සහකාර විදුහල්පති තැන්පත් ගරු අසිත ජයමාල් කොස්තා පියතුමාණන්ට මම පළමුව බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒකට හේතුව අපි උත්සවයක් කරද්දී මේක අපි හරියටම කරනවා. කිසිම අඩුපාඩුවක් නැතුව හරියටම කරනවා. මේ උත්සවය කරන්න මට නිතරම කරදර කරන අපේ එක් පියතුමෙක් තමයි අසිත පියතුමා. මට නිතරම අහනවා මේ දේ හරිද? පොල් තෙල් පාන හරිද? උත්සවය හරිද? තිරේ හරිද? හරි අවදියෙන් ඉන්නේ. උදෑසනත් මට කතා කරා මේ වේදිකා ටික මේ හට් ටික හරිද කියලා. මොකද එතුමාට නිින්දක් නැහැ. මේ වැඩසටහන නිම වෙන තුරු. ඉතින් ඒ නිසා මම ඇත්ත වශයෙන්ම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා අපේ ගරු පියතුමාට. ඒ වගේම ගෞරවනීය විදුහල්පතිතුමා ඔබට හොඳ නියමුවේ මේ අවස්ථාව ලබා දෙන්න ලොකු වෙහෙසක් දරලා හරි සර් අපි මේ දේ කරමු මේ තැනට ගේමු ළමයි අවුවේ තියන්න බෑ පුතේ ඔය ලැබුණු පහසුකම අනුව තමයි ඔබට හට් සූදානම් කරලා තියෙන්නේ ඒ නිසා මේ ගුරු බවතුන්ට වෙන්කල මේ හට් එකක් දරුවන්ට දෙමු කියලා අද අපේ ගරු විදුහල්පතිතුමා යෝජනා කරා ඉතින් අපේ ගුරු බවතුන් බොහොම අමාරුවෙන් මේ අපහසුතාවයෙන් තමයි මේ අවස්ථාවේ වාඩි වෙලා ඉන්නේ ඒත් නොඋන්ට ඒ අපහසුතාවය ජීවිතේ සතුට ඔබ වෙනුවෙන් දෙන්න පුළුවන් සතුට අපේ ගුරු බවතුන් දෙනවා එන විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමන්ට ලෝක ළමා දිනය වෙනුවෙන් සාන්ත ඇන්ඩ්‍රු මධ්‍ය මහාවිද්‍යාලය වෙනුවෙන් මා ස්තුතිය පළ කර සිටිනවා ඒ වගේම අපේ දයාබර ගුරු බවතුන් මම හිතන්නේ ඊයේ රාත්‍රියේ මේ උත්සව සභාව සූදානම් කළේ අපේ ගරු පියතුමන් ඒ වගේම අපේ ආයේෂා ගුරුතුමිය ඇතුළු ගුරු බවතුන් 7 දෙනෙක් මේ අවස්ථාව සූදානම් කළා ආයේෂා ගුරුතුමිය ගැනත් යමක් කියන්න ඕනේ තමන්ගේ නිවසින් මේ දේ ගෙනල්ලා තමා මේ වේදිකාව සැරසුවේ ඉතින් පුතේ ඔබට අද දර්ශනීය වේදිකාවක් ඒ සැරසූ ගුරු බවතුන් 7 දෙනාට මා ස්තුතිය පළ කර සිටිනවා ඒ වගේම නර්තනාංශය සංගීතාංශය ලොකු දායකත්වයක් දැක්වුවා මේ ලෝක ළමා දිනය සාර්ථක කරගන්න. ඔබේ සිත් සතන් සතුටු කරගන්න. ඒ අංශ දෙකටම නාට්‍ය ආරංග කලාංශය මේ අංශ තුනටම විද්‍යාලය වෙනුවෙන් මා ස්තුතිය පළ කර සිටිනවා. ඒ වගේම අපි අමතක කළ යුතු නෑ අපේ ගුරු බවතුන්. වේදිකාවද
ලස්සනට වර්ණවත් කළා. කිසිම අඩුපාඩුවකින් තොරව. මට කතා කරන්න මම බලාපොරොත්තු වුණ දේත් මට අමතක වුණා. ඒ තරම් මම ලොකු සතුටක් ලැබුවා. ඔබත් ලොකු සතුටක් ලැබුවා කියලා මම හිතනවා. ඒ නිසා සියලුම විද්‍යාලයේ සියලුම ගුරු බෞතුන්ට මම බෙහෙවින්ම ස්තුතිය ප්‍රකාශ කර සිටිනවා. ඒ වගේම මේ සවුන්ඩ් සැපයූ ඒ මහත්මාවන්ට මා ස්තුතිය පළ කර සිටිනවා. ඒ වගේම අපේ ප්‍රධාන ශිෂ්‍ය නායක ඇතුළු ශිෂ්‍ය නායක මණ්ඩලය මේ පොල්තෙර පහන දල්වන්නේ සකස් කිරීම පිළිබඳ ස්තුතිය පළ කර සිටිනවා. එනම් දයාබර දුවේ පුතේ බොහොම අමාරුයි පරිසරය උෂ්ණත්වයෙන් වැඩි. ඒත් ඔබ අද ලොකු සතුටක් ලැබුවා. ඒ නිසා පැමිණි ඔබ දරුවෝ සියලු දෙනාටම ස්තුතිය ප්‍රකාශ කරමින් මගේ ස්තුතිය අවසන් කරනවා. දුවේ පුතේ හරි දේ ඉගෙන ගන්න, හරි මඟ යන්න. නිවැරදි දේ ඉගෙනගෙන හරි මඟ ගින් ලෝකේ දිනන්න ඔබ අපි ආදරයෙන් වැළඳ ගන්නවා. බොහොමත් ස්තුතියි. Finals, I got plenty of the experience, my glass half empty. It's like it's been a whole century. A black hole in my gut down empty. I've been stepping through the storm when the rain comes. Spend my hardest days in the sun with no shade though. Seems like every time I run, get my legs broke. Falling through the ground where they have fun on the same floor. Have you ever seen somebody's love switch? And when you try to give them all your heart, it don't fit. Like your pieces of the puzzle don't mix. I probably would've fired